අක්කරයකට ඔබ ලක්ෂ 25ක් ආයෝජනය කරනවා අවුරුද්දකට කෝටියක් උපයනවා. අක්කරයයි ලක්ෂ 25යි කෝටියයි. සති 50ට කිලෝ 1000 ගාන ගත්තොත් 50000යි. ඒක ඊට පස්සේ වැඩි කරන්නකො 200. එතකොට 10 මිලියන් earn කරන්න පුළුවන්. අක්කරයකින් ගන්නවා නම් අස්වැන්න කිලෝ 20000ක් හෝ 25000ක් මගේ වැඩසටහන ඇතුලේ ඒක ඩබල් කරනවා. එහෙම නැත්නම් ට්‍රිබල් කරනවා. විදේශ රටක ඉන්න කෙනෙක් දැන් තියෙන තාක්ෂණයත් එක්ක එහෙ ඉඳලා බලන්න පුළුවන් තමන්ගේ ෆාම් එකේ මොකද වෙන්නේ. අතරව දැනට මේ සංවර්ධන කටයුත්ත සිද්ධ වෙනවා අක්කර 1000ක විතර වගේ ප්‍රමාණයක්. ඒකක භූමි ප්‍රමාණයකින් අපි ගන්නා වූ අස්වැන්න වැඩි කිරීමේ ඒකට අවශ්‍ය කරන තාක්ෂණික මඟ පෙන්වීමේ කාර්යභාරය තමයි මම ලංකාව ඇතුලේ කරගෙන යන්නේ. මුළු සේවක සංඛ්‍යාව ගත්තාම වැඩ කරන සේවකයෝ 500ක් විතර වැඩ. කාටවත් සල්ලි දීලා අපි ඒකෙන් කවුරු හරි වවපු එකකින් ආදායමක් එනවා කියන එක නිකන් මිරිඟුවක් පස්සේ යනවා වගේ වැඩක්. කෙනෙක් ඉන්වෙස්ට් කරන්න කලින් ඉන්වෙස්ට් කරන මිනිහා දැනගන්න ඕනේ කොහෙද ඔය කරලා තියෙන්නේ කියලා අවිල බලන්න. Tamanටම ඕ ඉඩමක් ලබා ගන්න බැන්නම් බදු වලට හරි ලබා ගන්න ඕන තරම් ඉඩ ලංකාවේ තුල තියෙනවා. Made in ශ්‍රී ලංකා කිව්වට පස්සේදී අපි හැමදාමත් කතා කරන්නේ ශ්‍රී ලංකාවෙන් නැගී සිටින අද්විතීය චරිතයක් එක්ක. එතකොට මේ අද්විතීය චරිත ගැන කතා බහ කරද්දී අද ඉතාමත්ම සුවිශේෂී හරියටම කිව්වොතින් එහෙම අද අපි කතා කරන්න ඉන්නේ රාජකීය ලේට උරුමකම් තියෙන රාජකීය පුත්‍රයෙක් එක කිව්වත් කමක් නැහැ. මොකද රජුන් තැනූ වැව්බෙදි රාජ්‍යයේ ඔවුන් රජකම් කළේ ලෝකයටම අත නොපා ලෝකයටම අපේ රටේ ධාන්‍ය පටවමින්. මොකද පෙරදිග ධාන්‍යාගාරය කියලා කිව්වේ කට කහනවට නෙමෙයිනේ. අන්න ඒක නිසා එවැනි වූ අද්විතීය චරිතයක් එක්ක අද අපි Made in ශ්‍රී ලංකා කතා කරන්නේ සූදානම. නමින් උපාලි උඩගම. ආයුබෝවන් උපාලි මහත්මයා. ආයුබෝවන්. මම ඔබතුමාගෙන් මෙන්න මෙහෙම කාරණාවකට එන්න. අද වෙනකොට මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුල අර මොනවා හරි හිටවන්න අපි පොළව පෙරලනවනේ, පස් ටික පෙරල ගන්නවනේ. ඒ වගේ මේ ලංකාවේ තිබ්බ පැරණි ගෞරවනීය නාමය අරගෙන දැන් ආයමත් ලංකාවේ මේ කෘෂි කර්මාන්තය තුල පෙරලි කරනවා. අර පස පෙරලනවා වගේ. මොකද්ද මේ කරන්නේ? ඔව් ඇත්තටම ගත්තොත් දැන් ලංකාව කියලා කියන්නේ ඉතිහාසයේ ඉඳලම ගත්තාම කෘෂිකාර්මික රටක් පෙරදිග ධාන්‍යාගාරයේ විදිහට අපි නම් කරේ. එතකොට දැන් තත්ත්වයේ තියෙන්නේ දැන් ලංකාව ඇතුලේ පාරම්පරිකව ගෙනාපු ආපු ඒ කෘෂිකර්මයෙන් තවදුරටත් ඉදිරියට ලෝකයට නැත්නම් මේ වැඩි වෙන ජනගහනයට අවශ්‍ය කරන ආහාර ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනීමේ යම් කිසි ගැටලුවක් තියෙනවා. ඒකට ක්‍රමානුකූලව එක් ආයතන කෘෂිකර්මයට අදාළ යම් යම් උත්තර ගෙනල්ලා තියෙනවා. හයිබ්‍රිඩ් බීජ ගෙනල්ලා තියෙන ඒ වගේ නිෂ්පාදනය වැඩි කරගන්න. ඒ වගේ නිෂ්පාදනය වැඩි කරන එක ක්‍රමවේද යනවා. නමුත් අපි කොච්චර නිෂ්පාදනය වැඩි කරත් භූමිය වැඩි වෙන්නේ නැහැ. ඒක හරි. ඒ නිසා ඒකක භූමි ප්‍රමාණයකින් අපි ගන්නා වූ අස්වැන්න වැඩි කිරීමේ ඒකට අවශ්‍ය කරන තාක්ෂණික මඟ පෙන්වීමේ කාර්යභාරය තමයි මම ලංකාව ඇතුලේ කරගෙන යන්නේ. ඔව්. මම අපේ කතාවට ප්‍රවිෂ්ඨ වෙන කලේ මම මෙහෙම තැනකට එන්නම්. දැන් සාමාන්‍යයෙන් ලෝක ජනගහනය බිලියනයක් වෙලා හිටියට පස්සේදී දැන් ඒ බිලියන 8ක් වෙන්න අවුරුදු 50ක් විතර කාලයක් ගත වුණේ. එතකොට ඒ බිලියනය වෙලා හිටපු කාලයේදී ඒ බිලියනයට අවශ්‍ය කරන ආහාර නිෂ්පාදනය වුණා. හැබැයි අවුරුදු 50ක තුලදී බිලියන 8ක් වුණාට පස්සේ ඔවුන්ට අවශ්‍ය කරන ආහාර නිෂ්පාදනය වීම යම්කිසි අර්බුදයක් වෙලා තියෙනවා මේ වෙනකොට. දැන් ඔබ ඔය කියන තාක්ෂණික ක්‍රමවේදය ඔස්සේ මේ ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට පිළියමක් වෙනවාද කියලා මං හිතුවොත්. ඔව් පැහැදිලිව ඒකට තියෙන උත්තරය තමයි ඔව්. හේතුව දැන් අපි සාමාන්‍ය විදිහට අක්කරයකින් ගන්නවා නම් අස්වැන්න කිලෝ 20000ක් හෝ 25000ක් මගේ වැඩසටහන ඇතුලේ ඒක ඩබල් කරනවා. එහෙම නැත්නම් ට්‍රිබල් කරනවා. එතකොට ඒ එක භූමියකින් ගන්න ප්‍රමාණය වැඩි කරපුවාම අර කියන වූ ආහාර අර්බුදයට අපිට උත්තරයකට යන්න පුළුවන්. ඒකට ප්‍රධාන වශයෙන් අපි මූලාශ්‍රයක් විදිහට ගත්තොත් ලංකාව ඇතුලේ තියෙන අපේ විශේෂයෙන් හැදෙන මේ ට්‍රොපිකල් ෆෘට්ස් කියන ඒවා. ඒ වගේම අපේ විශේෂයෙන් පළතුරු වර්ග ටික. ඔව්.
කොලිටියට එහෙම නැත්තං එක අරමුණ ගොඩා ඇත්තින අපි මොනවන ඇතත්න අපි උදාහරණයක් ඉදිරි ගත්තොත් මූලික අවශ්‍යතා 3යි මිනිසුන්ට තියෙන වතුර බොන්න ඕන උස්ම ගන්න ඕන ගන්න ඕනේ කොහොමත් කන්න බෝන අනිවාර්යෙන්ම එනිසා ආහාර නිෂ්පාදනය කියන අපි ලෙඩකට බෙහෙත් නොගත්තත් කෑම කන්නම වෙනවා එක අත්‍යවශ්‍යම දෙයක් එකයි මූලික අවශ්‍යතා තුන එකක් වෙන එතකොට ඒකට අවශ්‍ය කරන වටපිටාවක් තමයි මේ ලංකාව ඇතුළේ තියෙන්නේ කුෂිකාර්මික රටක් වියලි කලාපයක් තියෙනවා අතරමැදි කලාපයක් තියෙනවා තෙත් කලාපයක් තියෙනවා මේ එක් කලාපයන්ට අනුව වැවෙන සුවිශේෂී වූ භෝගවත් තියෙනවා ලංකාවේ භෝග වර්ග එතකොට අන්න ඒ භෝග වර්ග දැනට තියෙන සිස්ටම් එකේදී තියෙන ස්කැටර්ඩ් වෙලා ඒ කියන්නේ නිශ්චිත නෑ මේ වවන විදිහින් සමහරවට සිස්ටම්ස් තියෙනවා සමහරවට සිස්ටම්ස් නෑ එතකොට මගේ කාර්යභාරය තියෙන විශේෂයෙන් ට්‍රොපිකල් ෆෘට්ස් වලට ලෝකයේ තියෙන අලුත්ම තාක්ෂණික දැනුම මා විසින් හොයාගත්ත මා විසින් එකතු කරගත්ත තවත් එක ලෝකේ රටවල් විසින් දියුණු කරපු ඒ මට උකහා ගන්න පුළුවන් වෙච්ච ප්‍රමාණය මේ ලංකාව ඇතුලේ මහ පොළොව ඇතුලේ පැල කරන එක තමයි මගේ දැන් මේ වෙලාවේ කාර්යභාරය තියෙන්නේ. අපි ඔබතුමාගේ වැඩසටහන ගැන අපි සුපැහැදිලිවම කිව්වොතින් එහෙම. ඔව් දැන් අතන මම බලාපොරොත්තු වෙන්නේ සහ මේක ඇත්තටම නෙමෙයි අපි නිකන් ඉතිහාසෙත් එක්ක ගත්තොත් එහෙම මම මේ ගොඩක් තාක්ෂණික කරුණු ගත්තේ විදේශ විද්වතුන්ගෙන්. ඒතර මට අවස්ථාවක් හම්බුණා අපේ කුෂියංශ නවීකරණ ව්‍යාපෘතිය තිබ්බා ලංකාව ඇතුළේ 2020 මට 21 විතර සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. එතකොට ඒකේ මම ඉන්ටර්නැෂනල් සර්විස් ප්‍රොවයිඩර් පැත්තේ දිස්ත්‍රික් කෝඩිනේටර් විදිහට අනුරාධපුරේ වැඩ කරා. ඒකෙදි උකහාගත්ත සහ මට ලැබුණ තාක්ෂණික දැනුම පාවිච්චි කරලා ලංකාව ඇතුළේ තියෙන එළවලු සහ පළතුරු විදේශ වෙළඳ පොළට අරයි යන්නේ කොහොමද මොකක්ද ඒකේ ක්වොලිටිය මොනවද ස්ටෑන්ඩඩ්ස් ඒකට අනුව වගා කරන්නට අවශ්‍ය කරන තාක්ෂණික මඟ පෙන්වීම තමයි කරන්නේ. ඊට අමතරව මේකේ මගේ කන්සෙප්ට් එක zero waste කියන්නේ. zero waste. එතකොට මේකේ අපිට ඒ ක්වොලිටියට යවා ගන්න බැරි කොටස් ටික වැලියු ඇඩ් කරලා ඒකින් බීම හදනවද පල්ප් එකක් හදනවද එහෙම නැත්නම් කන්ඩිෂනර් එකක් හදනවද ෂැම්පූ එකක් හදනවද ඒ අවශ්‍ය කරන සෑම දෙයක්ම පාවිච්චි කරලා අන්තිම වශයෙන් ඉතුරු වෙන එක රොඩු ටික කොම්පෝස්ට් බවට පරිවර්තනය කරලා හෝ මේක zero waste system එකකට අරයි යන එක තමයි මගේ කන්සෙප්ට් එක. දැන් සාමාන්‍යයෙන් ලංකාව ගත්තට පස්සේදී මේ වෙනකොට වගා ක්ෂේත්‍රය කියලා කියන්නේ ලංකාවේ ගොඩක් අය ඉන්වෙස්ට් කරන ප්‍රොජෙක්ට් එකක්. විවිධාකාර වූ නම් වලින් දැන් මේ වෙනකොට තියෙන සමහරු අන්නාසේ වගා කරනවා, සමහරු පේර වගා කරනවා, සමහරු ගස් ලැබු වගා කරනවා, සමහරත් අය කෙසෙල් වගා කරනවා. දැන් ඔන්න ඔය වගේ කතන්දර ටිකක් උතන යනවනේ. දැන් ඔය කතන්දර ටික ඔහොම යන එනකොට අපිට පොඩි අරුබුදයක් තියෙනවා. ඇත්තටම මේ තරම් ඉන්වෙස්ට් කරලා මේ තරම් මේ ප්ලාන්ටේෂන්ස් දැම්මට පස්සේ අපේ රටේ එහෙමනම් අනිවාර්යයෙන්ම ලෝකේ පළතුරු වලින් අංග එකට එන්න ඕනේ මේ වෙද්දී. නමුත් තාම එහෙම වෙලා නැහැනේ. ඒ කියන්නේ මෙතන යම් කිසි ආකාරයක කූටමය ජාවාරමක් යනවනේ. ඔබතුමාගේ පැත්තෙන් බැලුවට පස්සේදී කෙනෙක් කියන්න පුළුවන් ඔබතුමා මේ කරන්නේ කූට ජාවාරමක් කියලා. එහෙම එකක් ආවොත් ඔබතුමා කොහොමද මේක පැහැදිලි කරන්නේ? දැන් මෙහෙමයි. දැන් අතර වැඩි හරියක් කියන්නේ කූට ජාවාරම් තමයි. ඔව්. මේ ශේෂ්ත්‍රයේ ඉන්න වැඩි හරියක් කූට ජාවාරම් කරන කට්ටිය තමයි. ඒකයි මේ ශේෂ්ත්‍රයට අද ඇත්තටම මේ මිනිස්සුන්ගේ මේ සහභාගීත්වය අඩු වෙලා තියෙන්නේ. ඔව්. එතකොට ඒක අපි මෙහෙම පැහැදිලි කරමු. කාටවත් සල්ලි දීලා අපි ඒකෙන් කවුරු හරි වවපු එකකින් ආදායමක් එනවා කියන එක නිකන් මිරිඟුවක් පස්සේ යනවා වගේ වැඩක්. ඔව්. ලංකාවේ වවපු නැති ඉඳන් ඕන තරම් තියෙනවා. ඒව ලබාගත හැකි ක්‍රමවේදයන් තියෙනවා. හරි. එහෙම නැත්නම් Tamanටම වූ ඉඩමක් ලබා ගන්න බැන්නම් බදු වලට හරි ලබා ගන්න ඕන තරම් ඉඩ ලංකාවේ තුල තියෙනවා. ඔව්. එතකොට ඒකට Taman දන්න පුද්ගලයෙක් යොදවලා නිසි තාක්ෂණික මඟ පෙන්වීම මගේ පැත්තෙන් දෙන්නේ මම තාක්ෂණික මඟ පෙන්වීම ඒ තාක්ෂණික මඟ පෙන්වීම දීලා ඒක Taman විසින්ම උදාහරණයක් විදිහට විදේශ රටක ඉන්න කෙනෙක් දැන් තියෙන තාක්ෂණයත් එක්ක එහෙ ඉඳලා බලන්න පුළුවන් තමන්ගේ ෆාම් එකේ මොකද වෙන්නේ කියලා.
දැන් තියෙන තාක්ෂණය. තාක්ෂණත් එක්ක. තාක්ෂණත් එක්ක. වතුර ටික වැටුණාද? ඔව්. කොහෙද දුර්වල ගස් තියෙන්නේ? කොහෙද අද අස්වනු කඩනවද? ඒ ඔක්කොම ටික බලන්න පුළුවන්. බලන්න පුළුවන්කම තියෙනවා. ඔව්. එතකොට එහෙම දුරස්තව ඉඳගෙනත් මේ වැඩේ හරියට යනවා නම් කරගෙන යන්න පුළුවන්. එතකොට අන්න එහෙම දෙයකට යන වැරෙන්න මම විශ්වාස කරන්නේ නැහැ. අපි මෙච්චරක් සල්ලි දැම්මහම ඒකට මාසෙකට මෙච්චරක් එනවා කියනවා වගේ ඇඩ්වර්ටයිස්මන්ට් මම ඕන තරම් FB එකේ දකිනවා. ඔව්. මම විශ්වාස කරන්නේ ඒවා ඇත්ත ඒවා කියලා. මං හිතන්නේ ඒවත් ඇවිල්ලි වරලා කූට ජාවාරන් තමයි. තමයි. හැබැයි මගේ ශේත්‍රයේ මම ඩිරෙක්ට් ඍජු අධීක්ෂණයක් කරනවා. ඒ වගේම උගත් මේ සබ්ජෙක්ට් එක දන්න පිරිස් ඔව්. විශ්වවිද්‍යාලවලින් විශේෂයෙන් අවුට් වෙන කට්ටිය. ඊට පස්සේ අපේ ඩිප්ලෝමා නැත්නම් කුෂි විද්‍යාලවලින් අවුට් වෙන පිරිස. ඒ වගේ විශාල කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම ලංකාවේ දැනට විවෘත වැඩ කරන ලොකු කම්පැනිස් ගොඩක් තියෙනවා. ඔව්. කුෂි ශාස්ත්‍රී. ඒ කුෂි ශාස්ත්‍රීනේ ඒ කම්පැනිස් සෑහෙන ප්‍රමාණයක් අපිත් එක්ක සහ සම්බන්ධයි. එතකොට ඒගොල්ලොත් එක්ක එකතු වෙලා අපි මේ කරන්නේ පොදු ව්‍යායාමයක් මේක කොහොමද අරගෙන යන්නේ? ඒ කියන්නේ වැඩි කොටසක් එක්ස්පෝර්ට් කරන ගමන් ලංකාවේ අවශ්‍යතාවයට අවශ්‍ය කරන ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කරන ගමන් අතිරික්ත ක්වොලිටි කරලා වැලියු ඇඩ් කරලා විදේශ විනිয়োগ කොහොමද ගේන්නේ මේකට කියන එක තමයි try එක. ඒකට උදාහරණයක් මෙහෙම ගත්තොත් අපි කරනවා 2050යි. ඔව්. මේ වෙනකොට පුරෝකථනය කරලා තියෙනවා ආහාර අර්බුදයක් එනවා කියලා. ඔව්. දැන් එංගලන්තය වගේ රටක් ගත්තොත් ඒගොල්ලෝ දැන් මේවට රෙඩි වෙනවා. ඒගොල්ලෝ හරිතාගාරය ඇතුළේ කොස් හදනවා දැන්. ඔව්. ව්‍යාපෘති යනවා එක එක. හරි? දැන් අපිට ඇත්තටම මේ එහෙම ව්‍යාපෘති මොකක්වත් නැහැ තාම මේ. ඔව්. දැන් අපේ උත්සාහය දැන් මේක කවුරුන් හෝ රජයක් විසින් කරයි කියලා බලාගෙන හිටියොත් මං හිතන්නේ ප්‍රායෝගිකව ඒක වෙයි කියලා. හැබැයි රජයේ ප්‍රතිපත්තිමය සපෝට් එකකුත් අරගෙන පෞද්ගලිකංශේ එකතු කරගෙන මේ වැඩේට ඒකට මුදල් යොදවලා අපි සැලසුමක් හදාගත්තොත් ඒක තමයි කරමින් යන්නේ. සැලසුමක් හදාගත්තොත් අපි උදාහරණයක් විදිහට ගත්තමුකෝ මෙහෙම කෙහෙල් නම් කෙහෙල් නැවක් පටවනවා මාසෙට ටාගට් එකක් ගන්නවා. අන්න ඒකට වැඩ කරනවා. හරි? ඒකට වැඩ කරනවා. දැන් ඔක් කරන්න බැරිද? පුළුවන්. බැරි නෑ. නැවකට පටවන්න කෙහෙල් තියෙනවා. ලංකාවේ තිබෙද ක්වොලිටි නෑ. ස්ටෑන්ඩඩ්ස් නෑ. ඔව්. රයිට්? අන්න ඒකයි ගැටලුව. බැරිකම නෙවෙයි තියෙන්නේ මේවා විධිමත් නෑ. මෙන්න මේවා ටික විධිමත් කරන එකේ කාර්යභාරය තමයි මගේ කාර්යභාරය. ඒකට දැනට සුළු වශයෙන්, මධ්‍ය පරිමාණ වශයෙන්, මහා පරිමාණ වශයෙන් කොටස් ඔය කියන ආකාර තුනේම ගොවි මහත්මින් ව්‍යවසායකින් මේ මං කියන දේ මම කියන දෙන තාක්ෂණ දැනුම අරගෙන ලංකා පුරාම කටයුතු සිද්ධ කරමින් යනවා. ඒකට හරියට ක්වොන්ටිටියයි ක්වොලිටියයි එකට ගැලපෙන මොහොතේ අන්න විදේශ වෙළඳපොළත් එක මේක බද්ධ වෙනවා. ඕක තමයි ක්‍රියාවලිය. ඉතින් මේඩ් ඉන් ශ්‍රී ලංකා අපි මේ කතා කරන්නේ මෙන්න මේ කාරණාවන් ගැන. මොකද අපිට ඕනේ ව්‍යවසායකයෙක්ව බිහි කරන්න. බිස්නස්මන්ලා ඕන තරම් ඉන්නවා. හැබැයි ව්‍යවසායකයෙක් වෙනවා කියලා කියන්නේ මේ තියෙන තත්ත්වය අවබෝධ කරගෙන අභියෝග වටහාගෙන ඒ අභියෝගයට මුහුණ දෙන එක. එතකොට දැන් ඔබතුමා කියන කාරණාවේදී දැන් අපි ගොඩාක් වෙලාවට දන්න කාරණාවක් නෙමෙයි මේ ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඔට ප්ලාන්ටේෂන් වල සල්ලි දාලා දැන් මේ වෙනකොට එක්තරා ප්ලාන්ටේෂන් එකක් තියෙනවා බිලියන ගානක පාඩුවක් තියෙනවා මේ විදිහේ. එතකොට මේ බිලියන ගාන ගෙවන්න විදිහක් නැහැ. මොකද ආයෝජනය කරපු මිනිස්සුන්ට දෙන්න සල්ලි නැහැ. දැන් මිනිස්සු බයයි මේවට යන්න. දැන් අපි හිතමුකෝ දැන් ඔබතුමා කියවනේ කෙනෙක්ට ඉඩමක් තියෙන්න පුළුවන්. නැත්නම් කෙනෙක්ට ඉඩමක් බද්දට ගන්න පුළුවන්. එහෙම ඉඩම් ලංකාවේ තියෙනවා කියලා කිව්වනේ. දැන් කෙනෙක් ඉන්නවා අක්කරයක ඉඩමක් තියෙනවා. ඔබතුමා මේ කියන කතාව අහලා රයිට් මම ව්‍යවසායකත්වයට එනවා කියලා හිතලා අක්කරයක් බද්දට හරි ගත්තා කිමු. ඒ අක්කරය කොහොමද earn කරන්න හදාගන්නේ? ඔව්. දැන් අපි මෙහෙම ගමු එක. ඔව්. දැන් අක්කරයක් තියෙනවා. ඔව්. දැන් මෙන්න මේ අක්කරය ඇතුලේ කුෂිකර්මය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ගත්තාම අර පැත්තෙන් කොන්ක්‍රීට් දාලා මේ පැත්තෙන් බදාම මේ කියන්නේ මේ බදාම ඇනිලා ඒක ඊට පස්සේ ටක් ගාලා ගයක් හදලා ඒකෙන් සල්ලි ගන්නවා වගේ වැඩක් නෙවෙයි. නෙමෙයි. ඔව්.
මේ ස්වභාව ධර්මයත් එක්ක මහ පොළොවත් එක්ක පරිසරයත් එක්ක කරන ලොකු යාළුකමේ ගනුදෙනුවක්. කට්ට ගාගෙන පොළොවත් එක ගැටිලා කට්ට කනවා කියලා කැලලක් නැහැ. හහ ඒක නැහැ. ඒක නෑ. කට්ට කණ එක තිබ්බා ඉස්සර. ඔව් දැන් කට්ට යන්ත්‍ර වලට බාර දීලා තියෙනවා. ආයන්ත්‍රට බාර දීලා තිනවා. right. හරි. හ්ම්. ඒක කට්ට නෙවෙයි තියෙන්නේ. ඊට පස්සේ දැන් ඒ අක්කරේ ඇතුලේ බේසික් ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවා. ඔව්. මේකේ පොළව කඩන්න ඕනේ. මේකේ වතුර බැහැලා යන්න හදන්න ඕනේ. වතුර ආරක්ෂා වෙන විදිහට ඒවා වසුන් යොදවන වසුන් යොදන්න ඕනේ. වල් පාලනය කරන්න වල් තෙල් පාවිච්චි නොකර අලුතෙන් ඇවිල්ලා තියෙන වීඩ් මැට් පාවිච්චි කරන මේ වගේ ඉන්පුට්ස් ගොඩාක් තියෙනවා බේසිකලි. හරි. ඔව්. එතකොට ඒ ඉන්පුට්ස් ටික මුලින් දාපු ගමන් ඒක රිටර්න් එක එන්නේ නැහැ. ඔව්. උදාහරණයක් විදිහට මම ගමු. අපි පේරෝලින් ගමුකෝ. පේරුණි. ඕකේ. අපි පේරෝලින් ගත්තාම දැන් සාමාන්‍ය ක්‍රමයට පේර දැම්මුත් එහෙම පැල 550ක් 600ක් සමහරු 700 ඕ වගේ දානවා. ඔව්. මගේ සිස්ටම් එකේදී ඩබල් මේක. හ්ම්. මම කරන සිස්ටම් එකේදී මම පැල දානවා 1100ක්. 1100. ඔව්. හ්ම්. 1100ක් දානවා. ඒ අතර ස්පේසින් ගත්තාන් පස්සේ මේකේ හොඳට හුලං එහෙම යන්න වායු සංසරණය වෙන්න මැෂින් එකකින් මේක පුරා ඇවිදින්න පුළුවන් කඩනකොට ගෙඩි මැෂින් එකට කඩා ගන්න පුළුවන් වෙන විදිහට ට්‍රැක්ටර් එකකින් බීට් කරන්න පුළුවන් විදිහට මීටර 4ක විතර ස්පේස් එකකුත් තියලා හදන්න. හ්ම්. එතකොට මූලික වශයෙන් ගත්තාම මේකට ලක්ෂ 25ක් විතර ආයෝජනයක් කරන්න ඕනේ පළවෙනි අවුරුද්දේ. පළවෙනි අවුරුද්දේ. ඔව්. හ්ම්. ලක්ෂ 20යි 25යි අතර වගේ. ඔව්. ඒකට යන වීදම් ඒක ඇස්තමේන්තුවක් අරගෙන අපිට කියන්න පුළුවන් මෙන්න මේවා තමයි වීදම් කියලා. එතකොට එන්න ඒ ලක්ෂ 25ක ආයෝජනයක් කරපු මිනිස්සෙක් සාමාන්‍යයෙන් අපි ගමු අවුරුද්දක් අපි මාස 8කින් වගේ පෙර කඩන්න ගන්නවා. හැබැයි බොහොම පොඩි ක්වොන්ටිටියක් තමයි එන්නේ මාස 8න් කරන්නේ. ඒක එන්න ඩෙවලොප් වෙන එක තමයි වෙන්නේ. අවුරුදු දෙකක් සාමාන්‍යයෙන් යනවා පෙර ගහක ෆිසියොලොජි ඩෙවලොප්මන්ට් එක කම්ප්ලීට් වෙන්න. ගහ පරිණත වෙලා හැදෙන්න. එතකොට ඒ කාලේ ගෙවුනම් පස්සේ මේ පැල 1100ක් තියෙනකොනේ. ඔව්. මම ඕකෙන් 100ක් පැත්තක තියන්නම්කෝ. එතකොට පැල 1000ක් ගැන විතරක් කතා කරොත් අවුරුද්දට සති 52යි. ඔව්. ඒ සති 52කිනුත් අපි සති දෙකක් පැත්තක තියෙනවා. හරි. සතියකට මම බලාපොරොත්තු වෙන්නේ ගහකින් ගෙඩි 3යි. ඔව්. සතියකට ගහකින් ගෙඩි 3යි. ඔව්. ගහකින් ගෙඩි 3ක් කියලා කියන්නේ ඒ අපේ පාවිච්චි කරන ෆර්ටිලයිසර් සහ අපි පාවිච්චි කරන තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව කිලෝ 1යි. ඒ කියන්නේ ගෙඩි 3ට කිලෝ 1යි. එතකොට ගස් 1000ක් තියෙනවනේ. සතියකට ගෙඩි 3 ගන්න කැඩුවොත් ගෙඩි 3000යි කිලෝ 1000යි. ඔව්. කිලෝ 1000යි. අවුරුද්දට සති 52ක් තියෙනවනේ. ඔව්. මම දෙකක් අයින් කරමු ගන්න. එතකොට සති 50කට අදමුකෝ. ඔව්. එතකොට කිලෝ 50000යි. ලංකාවේ මේ දැන් තියෙන පේරමිලේ උච්චාවචනයන් එක්ක රුපියල් 200 ගානේ තිබ්බෝ. සමහර කාලවලට 450ටත් එනවා. සමහර කාලවලට 150ටත් අඩු වෙනවා. එතකොට නමුත් අඩු වෙලා තියෙන කාලේ ගොඩාක් අඩුයි. අඩු වෙලා තියෙන කාලේ ගොඩාක් අඩුයි. 200න් උඩ වගේ තියෙන්නේ. ඔය අතරමැද්දෙන් ඔක්කොම ගලප්පලා රුපියල් 200න් තිබ්බොත් ඔබතුමා වැඩි කරලා බලන්නකෝ. ඒතර කිලෝ සති 50ට කිලෝ 1000 ගාන ගත්තොත් 50000යි. 1000යි. ඒක ඊට පස්සේ වැඩි කරන්නකො 200. එතකොට 10 මිලියන් earn කරන්න පුළුවන්. මිලියන 10. ඒ කියන්නේ කෝටියක්. කෝටියක් earn කරන්න පුළුවන්. ඒක තමයි සරල යථාර්ථය. හරි? දැන් මේක දැක්කම මිනිස්සුන්ට මේක කොහොමද එහෙම කරන්නේ නැහැ. ඒකට තමයි තාක්ෂණය පාවිච්චි කරන්නේ. සතිපතා කඩන්න බෑ කියන අපි සතිපතා කඩනවා. හොඳම දේ තමයි කෙනෙක් ඉන්වෙස්ට් කරන්න කලින් ඉන්වෙස්ට් කරන මිනිහා දැනගන්න ඕනේ කොහෙද ඔය කරලා තියෙන්නේ කියලා බලන්න. බලන්න. තේරෙනවද? ඔව්. අතර ප්‍රායෝගිකව ඇවිල්ලා අපි කරපු ඇවිල්ලා බලන්න ඕනේ ස්ටාර්ට් එකේ. වෙලාවක් වෙන් කරගෙන ඉන්වෙස්ට් කරනවා නම්. ඇවිල්ලා බලලා ඒ අදාළ ආයෝජකයොත් එක්ක කතා කරලා මේ ඇත්තද කියන්නේ මොකද මේ වාගේ තත්ත්වේ. එතකොට වැඩේ ගොඩ. එතකොට ඔය විශ්වාසෙයි ඔක්කොම ටික හදාගන්න පුළුවන්. හදාගන්න පුළුවන්. ඔව්. ඔය විදිහට තමයි මම කිව්වේ ඔය එකක් ගැන විතරයි පේර. හරි? ඕන වගාවක් ගත්තොත් ඒ විදිහට තමයි මැනේජ් කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මේ කතා කළේ දේශීය වෙළඳපොළ තුලනේ. අක්කරයකට ඔබ ලක්ෂ 25ක් ආයෝජනය කරනවා. ඒකට අවුරුදු 2ක කාලයක් වගේ ගත වෙනකොට අවුරුද්දකට කෝටියක් උපයනවා. අක්කරයයි ලක්ෂ 25යි කෝටියයි. අපි දේශීය වශයෙන් ගත්තේ මේක.
මම හරිද? ඕත්ම හරි. ඔබතුමා මේ කියන ප්‍රකාශය වගකීම පැහැදිලිව බාර ගන්නවද? මොකද දැන් අපිව බලන මිනිස්සු අපි කියනක විශ්වාස කරලා ඔබතුමා කියනක පිළි අරගෙන රයිට් එහෙනම් මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන මෙහෙම කිව්වා එහෙනම් වැඩේ හරි කියනවා. ඒ වගකීම දෙන්න පුළුවන්ද? ඒක තමයි මම කලින්ම කිව්වා වගකීම් බාර ගන්න මම අවශ්‍ය මේ මම විශේෂයෙන් වගකීම් බාර ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඇවිල්ලා කරලා තිනවා බලන්න. හරි. දැන් මේ දේශීය වශයෙන් අපි මේක ගත්තේ. ඔව්. දැන් ඔබ පෙර සඳහනක් කළා මේක අපි රට යවන්න ඕනේ කියලා. එතකොට මේ ගෝලීය වෙළඳපොලේ කොහොමද රේට් එක යන්නේ? ඔව් මම ඒකට මෙහෙම ප්‍රවේශයක් ගන්න දැන් ඉස්සරලම් බලන්න ඕනේ වෙළඳපොළ කොහෙද තියෙන්නේ? ඔව්. දැන් වෙළඳපොළට යන්න නම් ඒකට අවශ්‍ය කරන වාස්තවික තත්ත්වයන් කියලා කියන්නේ වටපිටාවේ තත්ත්වය. ඒ වටපිටාව අපිට තියෙනවද? ලංකාව ගත්තොත් හොඳම තත්ත්වයන් තියෙන රටක් තමයි ලංකාව කියන්නේ. ලෝක නැව් මාර්ග පිහිටලා තියෙන ඒවත් එක්ක. ස්වාභාවික වරයන් පව පිහිටලා තියෙනවා. උදාහරණයක්. ඒක මේ ඉතිහාසයේ ඉඳලා ආපු එකක් ඒක. මේ රට පුරාම නැව් ස්වභාවික වරයන් තිබිලා තියෙනවා. ගමන් කරලා තියෙනවා. නමුත් දැනටත් අපේ ලෝකේ ගොඩක් නැව් මාර්ග අපේ රට හරහා යන්නේ. එතකොට දැන් අපි මාකට් එක ගත්තොත් එහෙම ළඟම අපිට මාකට් එක තියෙන ඩුබයි මාකට් එක. ඔව්. ඩුබයි මාකට් එක ඇවිල්ලා මිලියන් 3ක විතර ජනගහනයක් ඉන්නේ. ඒතර ඩුබයි මාකට් එකේ ඉඳලා ඉවරලා හැබැයි ඒගොල්ලෝ ප්‍රතිඅපනයනය කරනවා. හරි? ඔව්. එතකොට ඊළඟට ළඟම මාකට් එක තියෙන ඉරාන්. දැන් ඉරාන් වල ප්‍රශ්න තිබ්බට ඔව්. අපිට ඊළඟ මාකට් එක තියෙන ඉරාන්. දැන් ඉරාන් මාකට් එක ගත්තත් අපි ඩුබයි මාකට් එක ගත්තා. අපි බොහොම පොඩි ප්‍රමාණයක් තමයි මෙවට සප්ලයි කරන්නේ. ඔව්. ඒවලු පාරසු. උදාහරණයක් කියනකො. දැන් ලංකාවෙන් ඉඳලා ඩිරෙක්ට් ෂිප්මන්ට් එකක් ගියොත් හරි ඩුබයි මාකට් එකට දින 5ක් 8ක් අතර කෙලින්ම යන්න පුළුවන්. අතරමැද නතර කර කර ගියත් 10යි. 10යි. හරි. නමුත් අපි ගමු එහා පැත්තෙන් පිලිපීනි. පිලිපීනේ ඉඳලා ඩුබයි මාකට් එකට එන්න යනවා දින 18ක්. අපි දින 5න් කරන එකට යාළුවා දින 18ක් යනවා. ඔය දන්න කොච්චර කොස්ට් එකක්ද? නැව් ගාස්තු. ඔව්. රීෆර් කන්ටේනර් ගාස්තු. උදාහරණයක් අපි කෙසෙල් ගමු. දැන් කෙසෙල් මාකට් එක කවුද අල්ලලා තියෙන්නේ? සම්පූර්ණ පිලිපීන්ස් තමයි ඩුබයි මාකට් එක අල්ලලා තියෙන්නේ. අපිට මෙච්චර මේ ළඟ ඉඳලා ඔව් ඒ වැඩේ කරගන්න බැරි වෙලා තියෙනවා. උදාහරණයක් අපිට දැන් කේල් නැවම් පටවන්න ඕන කියමුකෝ මාසෙට අපි හිතමු ටාගට් එක කරන. ඔව්. රටේ කේල් නැද්ද? කේල් තියෙනවා. තියෙනවා. කේල් තියෙනවා. දැන් වෙළඳපොළ එක ෆ්ලඩ් වෙලා තියෙනවා. කේල් හැම තැනම තියෙනවා. චූටි මිලක්. පොඩි මිලවල් හම්බෙන්නේ. හැබැයි දැන් ඇත්ත කතාව ගත්තොත් ඒ කියන්නේ අපි ගාව ක්වොලිටි නෑ බඩු. ක්වොන්ටිටිය තිබ්බට ක්වොලිටි නෑ. සමහර වගේ ක්වොන්ටිටිත් නෑ ක්වොලිටිත් නෑ. ඒකයි මම කියවර ක්වොන්ටිටියයි ක්වොලිටියයි හදන ප්‍රොජෙක්ට් එකක් තමයි මම කරන්නේ. දැන් මේ ක්වොලිටි එක මනින්නේ කොහොමද? ඒකට තියෙනවා ස්ටෑන්ඩඩ්ස්. සමහර සර්ටිෆිකේට්ස් තියෙනවා අපි දන්නවා ග්ලෝබල් ගැප්, ශ්‍රී ලංකන් ගැප්, EU ගැප් ඔය විදිහට තියෙනවා එක එක රටවල් වලට බලන සර්ටිෆිකේට්ස්. ඒ වගේම තමයි FA එකෙන් එහෙම ෆුඩ් ඇන්ඩ් ඇග්‍රිකල්චර් ඕගනයිසේෂන් එකෙන් දාපු එක එක භෝගයන් තියෙනවා නිර්ණායකයන්. ඔව්. මේක ප්‍රීමියම් ක්වොලිටියට මේ විදිය තියෙන්න ඕනේ, නම්බර් 1 එකට මේ තියෙනවා, නම්බර් 2 එකට මෙහෙම තියෙන්න ඕනේ. ওই විදිහට. හරි? එතකොට ආන්ගේ ක්වොලිටියට අපි බඩු හදුවත් තමයි අපිට දෙන්න පුළුවන් වෙන්නේ. ක්වොලිටි සහ ක්වොන්ටිටි. උදාහරණයක් දැන් අපි මාස 3කට හෝ 6කට ඇග්‍රීමන්ට් එකක් ගැහුවොත් විදේශ බය කෙනෙක් එක්ක ඒක සතියට දෙනවා කිව්වනම් කිලෝ 1000 දෙන්නම ඕන. අතරමැද්දෙන් මංගාව නැහැ, ක්වොලිටි නැහැ ඒවා කියන්න බෑ. ඒ ස්ටෑන්ඩඩ් ඒ විදිහට මේන්ටේන් කරන්න. අනේ ඒක හදාගෙන යන මාර්ගය තමයි මේ හදා යන්නේ මම. ටික. ඒකට සහ සම්බන්ධ වෙනවා මං කිය අඩු වැඩි වශයෙන් පුද්ගලයන්. ඒක කරමින් යනවා. එතකොට අපිට එහෙම කරොත් තමයි ලංකාව ඇතුලේ ඇග්‍රිකල්චර් වලට තැනක් හදන්න පුළුවන් වෙන්නේ. දැන් උදාහරණ මෙහෙම ගමුකෝ. දැන් දෙලුම් හදන්න බෑ හැමතැනම අපිට. නමුත් අපිට ගත්තොත් කෝස්ටල් ඒරියා එකේ. මඩකලපුව, මේ පැත්තෙන් මන්නාරම. රයිට්? මේ පැත්තෙන් පුත්තලම. ඔය වගේ දිස්ත්‍රික් වල හදන්න පුළුවන්. හොඳට. ඒතර දෙලුම් වගේ එකක් උදාහරණයක් ගත්තොත් මේ දෙලුම් ගෙඩි
සම්පූර්ණම ඒ කියන්නේ දෙලුම් බගාන සීරෝ වේස්ට් මොනවත් අයින් කරන්න. දෙලුම් ජූස් එක හදන්න පුළුවන්. ඒකෙන් ඉතුරු වෙන ඇට ටික වේලලු වරලා ඔයිල් එක හදන්න පුළුවන්. ෂැම්පූ හදන්න පුළුවන්. කන්ඩිෂනර් හදන්න පුළුවන්. ක්‍රීම් හදන්න පුළුවන්. පවුඩර් හදන්න පුළුවන්. දෙලුම් පොත් වින්දලා ඔක්කොම ගන්න පුළුවන්. දැනට ලංකාවේ කරනවා. ඔව්. සමහරු කරනවා සමහර ස්ථානවල. හරි. සුළු පරිමාණයෙන් කරන්න. නමුත් මේකට ලොකු මාකට් එකක් තියෙනවා. මේක ඔර්ගැනික් මාකට් එකක් තියෙනවා වෙනම ඒකට. ඒවට දෙලුම් වගේවට. ඉතින් අන්න ඒ අලුතෙන් වැලියුේට් කරලා හදන ප්‍රොඩක්ට්ස් රේන්ජ් තියෙනවා එක රේන්ජ්. ආන් ඒව තමයි මේක ඇතුලේ ඩෙවලොප් කරගත යුතුයි. ඒක අපේ ලංකාව ඇතුලේ තියෙන එක ගැටලුවක් තමයි මෙන්න මේ කියන කාරණා ටික මේ පහළ ස්තරයන් එක්ක නැත්නම් මේ ගොවි සමාජෙත් එක්ක මේක විහිදෙන්නේ. අන්න ඒක තමයි මම කරමින් ඉන්නේ. දැන් මේ විදිහට වැඩ කරන මේඩ් ඉන් ශ්‍රී ලංකන් කෙනෙක් වුණ උපාලි උඩගම කියලා කියන්නේ හැබැයි ව්‍යවසායකයෙක් නෙවෙයි ව්‍යවසායකයන් හදන කෙනෙක්. හරි හරියට අර මේ සංවර්ධන උපදේශකවරයෙක් වගේ කාර්යයක් ඔබතුමා කරන්නේ. මේ වෙනකොට ඔබතුමාගේ මේ උපදේශකත්වය ලබාගෙන ව්‍යවසායගත ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වෙලා වැඩබිමේ වැඩ කරන කී දෙනෙක් වැඩබිමේ වැඩ කෙරෙන බිම් ප්‍රමාණය කොච්චරක් විතර තියෙනවද? ඔව් අපි ඇත්තටම දැන් ගත්තොත් මේකේ මේ මම අර කිව්වේ මේ සුළු පරිමාණ මධ්‍ය පරිමාණ මහා පරිමාණ කියලා මේ ටික එකතු කරලා අපි ගත්තාම ඇත්තටම දැනට මේ සංවර්ධන කටයුත්ත සිද්ධ වෙනවා අක්‍ර 1000ක විතරගේ ප්‍රමාණයක. ලංකාව පුරාම. ඔව්. මෙතනින් පටන් ගත්තාම දකුණු පළාතද, තනමල්විලද, හම්බන්තොටද, ඊට පස්සේ මොනරාගල, අනුරාධපුර, ඒ පැත්තෙන් වැලිකන්ද, මඩකලපු ඔය ලොකු රේන්ජ් එකක්. ලංකාව පුරාම ඒක. ඒ වගේ අක්‍ර 1000ක විතර ප්‍රමාණයක් වැඩ කරන මේකේ මුළු සේවක සංඛ්‍යාව ගත්තාම වැඩ කරන සේවකයෝ 500ක් විතර වැඩබිම් වල. මගේ ඍජු අධීක්ෂණයෙන් මගේ ඍජු උපදේශන සේවාවෙන් වැඩබිම් වල වැඩ කරන ප්‍රමාණය 500ක් විතර ඉන්නවා. ඒක ක්‍රමානුකූලව වැඩි කරමින් යනවා. මම දෙන තාක්ෂණික කරුණු කාරණා පිටිපස්සෙන් අල්ලගෙන වැඩේ මාත් එක්ක දුවන්න යන මිනිසු ටික මාත් එක්ක එකතු වෙනවා. මොකද මේක ටිකක් අමාරු වැඩක්. උදාහරණයක් කියන්න. දැන් ඉරිගේෂන් ලයින් එකක් අපි ගහමු කියමුකෝ. ඉරිගේෂන් ගහන්න උගන්වන විශ්වවිද්‍යාලනුත් ගන්නනවා. ඊට පස්සේ ඒකට අදාළ ආයතනක් තියෙනවා. හැබැයි ඔය එළියට එන ළමයෙකුට එළියට එන ඩිප්ලෝමා හෝල්ඩර් කෙනෙකුට හරි ඩිග්‍රී හෝල්ඩර් කෙනෙකුට හරි කියන්නකො අක්කරේ ඉරිගේෂන් එකක් ගහන්න කියලා ඉවරලා එක ක්‍රොප් එකක් දීලා ගහන්න බෑ. උපදේශනේ දෙන්න දන්නවා. නමුත් ගහන්න බෑ. ප්‍රායෝගිකව මේකේ කරන්නේ කොහොමද කියලා දැනගන්න නම් ප්‍රායෝගිකව ඒක කරලාම ඉන්න ඕන. අනිවාර්යයෙන්. ඒකට අවුව සර වැඩි කියලා නවතින්න බෑ. හරි උදාහරණයක් ඩ්‍රිල් එකක් කරන් ඒ ඩ්‍රිල් එකේ විදින්න ඕනේ කට්ට කොයි විදිහටද ඒ ඩ්‍රිල් එකට මේ බටේට අල්ලන්නේ කියන එක තමයි දැනගන්න ඕනේ. එහෙම කෙනෙකුට විතර උපදේශන දෙන්න පුළුවන්. හරි. ඒ නිසා ප්‍රැක්ටිකලි මේක කරලා තමයි අපි මහ පොළොවේ මේක කරලා තමයි අපි දැන් උපදේශන දෙන්නේ. ඒකට හරියන සරිලන මිනිසු ප්‍රමාණයක් ගොඩනගලා තියෙනවා. නිර්මාණය කළා. ආන් ඒ වගේ තමයි දැනට මේ මම කරන ව්‍යාපෘතිය කරගෙන යන්නේ. දැන් ඒකත් එක්ක මම පොඩි තව අමතර කාරණාවකට එන්නම් මේ විදිහට. දැන් අපේ රටේ නම් BMIC චෙක් ගත්තට පස්සේදී බුක් ෆෙයා එක කියයි, ෂූ ෆෙයා කියයි, ඊට පස්සේදී මේ කෑම ගැන කියයි, ඒව ගැන අවුරුදු පුරාම ෂෝ තියෙනවනේ එතන. දැන් මේ සම්බන්ධයෙන් ඉගෙන ගන්න දැන් ඔබතුමා කිව්වනේ මේ ඩ්‍රිල් එකකින් විදින්නත් ඒක දැනගෙන ඉන්න එපයි කියලා. එතකොට උපදේශනයේ දෙන්නත් ලංකාව විතරක් නෙමෙයි ගෝලීය මට්ටමේ ජාත්‍යන්තර මට්ටමේ කියන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ තියෙන මට්ටම් ටික දැන හඳුනාගෙන ඒ මට්ටම් එක්ක ගිහිල්ලා ඔපවත් වෙලා ඉන්න එපයි, පොලිෂ් වෙලා ඉන්න එපයි. ඒ සම්බන්ධයෙන් කොහොමද එතකොට? ඔව් දැන් ඒක ගත්තොත් මෙහෙම ඇත්තටම දැන් ඉස්සලාම තමයි මොන ප්‍රොඩක්ට්ස් හැදුවත් වැඩක් නැහැ ලංකාවේ. ඇතුලේ විකුණලා මේ විතරක් ගොඩ යන්න බෑ. ඔව් ඒක නම කියන්නේ මේ මාකටිං සහ තාක්ෂණ දෙකම. අපි ඒ කරුණු කාරණා ගත්තොත් දැන් මාකටින් ෆෙයාස් තියෙනවා ලෝකේ එක කලාපවල ෆික්ස් විදියට. ටෙක්නොලොජි ෆෙයාස් තියෙනවා ලෝකේ එක කලාපවල ෆික්ස් විදියට. ඒකෙන් අදහස් කරන්නේ පෙබරවාරි අහවල් මාසේ අහවල් දින මේ උදාහරණයකට චයිනා ෂැන්ග්හයි වල නම් ෂැන්ග්හයි වල ඒ එක්සිබිෂන් එක හැම අවුරුද්ද තියෙනවාමයි.
තම උදාහරණයක් ඉදිරි කියන්න දැන් මේ සැප්තැම්බර් 2-6 කාලේ ඒ කාලය තුළ තියෙනවා ජෝර්දාන් වල ෆෘට් සහ වෙජිටබල්ස් වලට සහ ඒත් එක්කම මේ වැලියු ඇඩිෂන් ප්‍රොඩක්ට්ස් වලට තියෙන එක්සිබිෂන් එක. එතන තමයි නියම බයස්ලා සෙට් එකේ ඉන්නේ. දැන් අපිට යන්න ලේසිම අපිට මාකට් කරන්න පුළුවන් ලේසිම තැන. දැන් ওই විදිහට තියෙන මෝල්ඩිව්ස් වල වෙනම. ඉතින් අපේ දැන් ආයතනික වශයෙන් ගත්තම ඊටාම සුළු පිරිසක් තමයි මේකට සහභාගී වෙන්නේ සීමා සහිත පිරිස. නමුත් අපි රාජ්‍ය නිලධාරීන් පැත්තෙන් එහෙම නැත්නම් රාජ්‍යයන් පැත්තෙන් ගත්තොත් ලොකු පිරිසක් ඉන්නවා. උදාහරණයකට මෙහෙම කියමු. අපේ තානාධිපති සේවය තියෙනවා. ඔව්. දැන් මේ තානාධිපති සේවය හරහා ඒ දේවල් ටික මෙහෙට එනවනම් ලංකාව ඇතුළට එනවනම් මෙන්න මේ වගේ එකක් මෙහෙ තියෙනවා මෙතෙන්ට අවශ්‍යම කරන කට්ටිය ගිහිල්ලා තොරතුරු ටික අරගෙන මෙහෙ වැඩේ කරන්න කියලා වගේ එකක් හැදෙනවනම්. ඒකේ අඩුව තියෙනවා ලංකාව ඇතුළේ තාම. ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එක. ඔව් ඒක අපි හදා ගන්න ඕනේ. ඒක අපි හදා ගන්න ඕනේ. දැන් මම සාමාන්‍යයෙන් කරන්නේ මොන ලෝකෙ තිබ්බත් තාක්ෂණික ප්‍රදර්ශනයක් මම බොහෝ විට සහභාගී වෙනවා. දැන් තව එකක් කියන්නම්. දැන් දකුණු ආසියාවේම ඉන්න ෆෘට් ප්‍රොඩියුසර්ලා සහ සෙලර්ස්ලා. ප්‍රොඩියුසර් ඉන්නවා, නිෂ්පාදකයා ඉන්නවා, බයර් ඉන්නවා. හරි. එතකොට ඒ දෙගොල්ලෝ එකට හම්බෙන තැන තමයි හොංකොං කියලා කියන්නේ. හැම අවුරුද්දෙම එකම දවසේ තියෙන්නේ. ඔව්. එතකොට මුළු ලෝකෙම මේ ඉන්න ෆෘට් ඇන්ඩ් වෙජිටබල්ස් ප්‍රොඩියුසර්ස් සහ බයර්ස්ලා හම්බෙන එක ෆෝරම් එකක් තියෙනවා. ඒක පෙබරවාරි මාසේ තියෙන්නේ. මට මතකයි පෙබරවාරි මාසේ. ජර්මන් වල. ඉතින් අපි කොච්චර විදේශ සංචාර ගියාට වැඩක් නැහැ. මෙන්න මේවට සහභාගී වෙන්නේ නැත්නම්. එතකොට අලුත් තාක්ෂණික කරුණු එනේවා තියෙන මම ගිය අවුරුද්දේ සහභාගී වුණා සිංගප්පූර් වල. ඔව්. දැන් මම ඒකෙන් දැක්ක එකක් තමයි එක ස්ටෝල් එකක් තිබ්බා. මතකද බ්‍රසීල් වගේ රටක්. එතකොට එයාලා පුරෝකථනය කරනවා 2050 වෙනකොට මේ මූදෝ ඉන්න මාළුන්ගෙන් වැඩි හරියක් කන්න බැරුව යනවා මිනිස්සුන්ට. කැන්සර් හැදෙනවා. ඔව්. හේතුව තමයි ප්ලාස්ටික් රෙසිඩියුස් එකතු වෙන ප්‍රමාණය ලෝකේ දැනට මූදට. ඔව්. දැන් එයාලගේකට උත්තරයක් එයාලා හදනවා. ඒක හරි හෝ වැරදි වෙන්න පුළුවන්. නමුත් තාක්ෂණය යන දිහා මම මේ කියන්නේ. අර ලොකු සීතාගාරාස්සේ නැත්නම් ලැබ් බස්සේ ඒගොල්ලෝ සෙල් ඩෙවලොප්මන්ට් කරනවා. දැන් කුකුල් මස් කන්න ඕන මේ කුකුළු හදන්නේ නැහැ. සෛල වර්ධනය කරනවා. සෛල ගොඩක් වර්ධනය කරනවා. දැන් එක එක මාළුවාගේ රහට සෛල වර්ධනය කිරිලක් කරන්නේ. ලෝකෙ එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. ඒක හරි හොඳ පැති තියෙනත් පුළුවන් නරක පැති තියෙන්න පුළුවන්. අපි දෙවනු කතා කරමු. ජෛව ආහාර නිෂ්පාදනයකට ගිහිල්ලා තියෙන මේ වෙනකොට ලෝකයේ පැතිරෙ මොකද? ඔව්. දෙන්න ගිහිල්ලා තියෙනවා. දැන් මම ඕක සිංගප්පූර් ගියන් පස්සේ දැක්කේ ඔය කතාව. දැන් එක පැත්තකින් ජෛව ආහාර වලට අපි විරුද්ධ වුණාට. ඔව්. අනිත් පැත්තෙන් කණ්ඩ මැරුණු ඊට වඩා ප්‍රශ්නයක් නේ. ඔව්. ඒ නිසා ඉතින් ඒකත් එක්ක ගත්තම ලෝකෙ මේ යන දිහාවල් දැන් මේක යන මේ ට්‍රැක් එක අල්ල ගන්න උවට යන්න එපේ. ඔව්. දැන් ඒ ගියපු එක මගේ එක්ස්පීරියන්ස් එක තමයි අපි තානාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරීන් තුන්දෙනෙක් කැලේට ඊට අමතරව මම විතරයි. වෙන කවුරුත් සහභාගී වෙලා හිටියේ නැහැ. මම කියන්නේ ඒව සිස්ටමැටිකලි ඒව සහභාගී කරලා හැදුනොත් හරි මාකට් එක අපිට අල්ල ගන්න පුළුවන්. ඒක අල්ලගෙන මෙහි ක්වොලිටියට බඩු ටික හදලා ක්වොන්ටිටිය හරියට වැඩේ දෙක ගලප්ප ගත්තොත් අන්න වැඩේ ස්ටාර්ට් කරලා ලස්සනට දුවන්න පුළුවන්. ලෝකෙ දුවලා තියෙන රටවල් එහෙම තමයි. ඒ විදිහට. හොඳයි. එතකොට මෙච්චර හපන්කමක් කරපු උපාලි කියන නම ඇහුවට පස්සේදී ලොකු පෙරලි කරන පිරිස් ඉන්නවනේ. ඒකට උපාලි උඩගම කොහොමද මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ? මම අනුරාධපුර ප්‍රදේශයේ. අනුරාධපුර ප්‍රදේශයේ නාච්චාදුව ව්‍යාපාරයට අයිති කුඩානෙළුබෑව කියන ප්‍රදේශයේ තමයි මගේ උපන්ගේ මුල් අධ්‍යාපනයේ කුඩානෙළුබෑව මහාවිද්‍යාලයේ 11 වසරේ ටික. ඉතින් එහෙම ගිහිල්ලා අනුරාධපුර සෙන්ට්‍රල් එකට ගිහිල්ලා ඊට පස්සේ හැබැයි මගේ ඕලෙවලුත් කුෂිකර්ම ඒලෙවලුත් කුෂිකර්ම අර වෙදනලාව ගන්න ගිහිල්ලා වැරදිලා කුෂිකර්මයට ආව නෙමෙයි. ගොඩක් අය ඇග්‍රිකල්චර් ෆැකල්ටිස් ගත්තොත් නලාව ගන්න ගිහිල්ලා වැරදිච්ච සෙට් තමයි ඉන්නේ. ඇත්ත කතාව. හරි. එතකොට ඒකෙන් බොහොම පොඩි පිරිසක් තමයි මේ ඇග්‍රිකල්චර් වල ඉතුරු වෙන්නේ. උදාහරණයක් විදිහට ගමුකෝ. ෆැකල්ටි එකකින් එළියට ආවොත් 50ක්. ඔව්.
ඒ 50න් දෙන්නෙක් වගේ තමයි ඇග්‍රිකල්චර් ශාස්ත්‍රයේ ඉතුරුනේ. අනිත් ඔක්කොම බැංකුවලයි ඒ මෙහි වෙන වෙන ශාස්ත්‍ර වල ඉන්නේ. ඔව්. හරි. ඒක තමයි ඇත්ත ස්වභාවය. ඒතර මම කෘෂිකර්මයේ ඒ ලෙවලුත් කෘෂිකර්මයේ ඕ ලෙවලුත් කෘෂිකර්මයේ උපාධියත් කෘෂිකර්මයේ මාස්ටර් ඩිග්‍රියත් කෘෂිකර්මයේ දැන් මේ දවස්වල රිසර්ච් පේපර් කියමින් යන්නේ PhD එකත් කෘෂිකර්මයේ. ඒ ශාස්ත්‍රයමයි ඒ භූමියමයි. ඉපදෙන්නේම මහ පොළොව පෙරලන්න බලාගෙන. ඉතින් නගුල අතේ තියාගෙන මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒ නගුලෙන් මහ පොළොව පෙරලන ගමන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඔස්සේ ලෝකයේම පෙරලි කරන චරිතයක් උපාලි උඩගම. කරන්න පුළුවන් හොඳ වැඩක්. කරන්න කලින් ඇවිල්ලා බලන්න කියන එක තමයි මගේ යෝජනාව. ඒ කියන්නේ දැන් උපාලි උඩගම කියලා කියන්නේ උපදේශ ටික දීලා නිකන් සැපේ ඉන්න චරිතයක්ද නැත්නම් වැඩේට බහැලා වැඩෙත් එක්කම ඉන්න කැරක්ටර් එකක්ද? වැඩ කරන්න තියෙනවා 24 hours හරි වැඩ. කියන්නේ වැඩ කළොත් සැප හම්බ වෙනවා. ඔව් දැන් ඇත්තටම ගත්තොත් එහෙම දැන් මම උපදේශනේ ලංකාව පුරාම දෙනවා. මටත් ඕනනම් පුළුවන් ඒ අක්කර 10ක් 15ක් අරගෙන මවලා ඒක තැනකට කොටු වෙලා එහෙම ඉන්න. හැබැයි මගේ කාර්යභාරය ඒක නෙවෙයි. මම ඒකට ඉන්ටරෙස්ට්ුත් නැහැ. මම ටිකක් දුවන්න ආස කෙනෙක්. ඔය කෝටි ගණන් පේර වලින් උපයලා දුන්නට මාගේ ක්ලයන්ට්ස්ලට මට පේර ගහක්වත් නැහැ. ඔබට නෑ. නැහැ. මට පේර ගහක්වත් මට මිනිස් ගහක්වත් නැත. මම ඒක ගන්න ආකාරයේ ලංකාව පුරාම ඉන්න බහුතර දෙනාට මගේ තාක්ෂණික දැනුම උපයෝගී කරගෙන තියා දෙමින් යනවා. ඔක තමයි කාර්යභාරය. අර වඩු වගේ ගෙදර පුටුව නැහැ කිව්වට ඒ වඩු වගේ ගෙදර තියෙනවා පුටුවට වඩා හොඳ එකක් වාඩි වෙන්න. පැහැදිලිවම. right. ඉතින් made in Sri Lanka. ඔන්න අපේ කතාව ඔහොම. ඉතින් පස පෙරලලා මේ පසේ බීජය වපුරන්න බීජය වපුරලා ඔබ වී ඇටයක් හිටෙවුවොත් ඔබට වී කරලක් ගන්න පුළුවන්. හැබැයි ඒ වී කරලක් ගන්නකම් හරියට වැඩි කරගෙන ඒ ආයෝජනය කළ යුතුයි. ඒක තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. ඔබත් වී ඇටය හිටවලා වී කරලක් අරගෙන ඒකෙන් දිනුමක් ලබන කෙනෙක් නම් කතා කරන්න made in Sri Lanka වෙතට 077යි 22යි 94යි 472 077යි 22යි 92යි 472 අපේ දුරකථන අංකයට. එහෙම වුණොත් එහෙම ඔබ made in Sri Lankan කෙනෙක් නම් අපි ලෝකයට කතා කරමු. ඔබ ගැන කියමු. මොකද හැංගෙන්න ඕන මිනිස්සු හැංගෙන්න ඕනේ නැහැ. අපිට ඕනේ එළියට එන මිනිස්සු. ඉතින් එහෙම එළියට එන මිනිස්සුන්ව එළියට ගේන මිනිස්සෙක් තමයි උපාලි උඩගම කියලා කියන්නේ. ව්‍යවසායකයන්ව බිහි කරන නිර්මාණය කරන ඔවුන්ට මඟ පෙන්වන හරි අපූර්ව. මම මේ වචන පාවිච්චි කරනවා ගුරු තුමෙක් කියලා. ගු කියලා කියන්නේ අඳුර, රු කියන්නේ දුරු කරනවා. එහෙනම් ව්‍යවසායකත්වයට තියෙන අඳුර දුරු කරන අපූර්ව මිනිසෙක් ඔබ. ඉතින් බොහොම ස්තුතියි අද Made in Sri Lanka එක්ක සම්බන්ධ වුණාට. ඔබේ ගමන සුබ වේවා. ඔබෙන් එළිය ලැබෙන මිනිසුන්ට ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුෂ බොහෝ වේවා.